හෙලෝ මාව ඇහෙනවද හේමාල් ඉන්නවනේ ඉන්න දිනේශ්. හේමාල් ඉන්නවා ලකිනි ඉන්නවා රෝයල් ලීමාට් ඉන්නවා සේල්ස් ඇඩ්මින් එස්.එල් ඉන්නවා ශිරන්ත ශාමින් ඉන්නවා දුල්මිනී ඉන්නවා හත් දෙනෙක් ඉන්නවා අපි තව විනාඩියක් බලමු මේ හේමාල් ඔයාට මාව ඇහෙනව නේද හොඳට ඉතින් ඇහෙනවා. මේ මගේ ස්ක්‍රීන් එක පේනවද ඔයාට පේනවා වගේ ස්ක්‍රීන් එක පේනවා. පේනවනේ ඒකේ වෙබ් මේ උඩ මේ ටැබ්ස් ටිකක් පේනවා වෙබ් ඇඩ්‍රස් බාර් එකක් පේනවනේ පේනවා දිනේශ්. හරි විනාඩියක් බලලා මම වැඩේ ටක් ගාලා කියාගෙන යන්නම්. වැඩි විනාඩි 15ක් විතර අපිට ඕන වැඩේට. ඔව් අයියා. මේ ඇහෙනවල්ලිනේ ගැටලුවක් නැහැනේ තිරේ පේනවනේ. පේනවා. මම රෙකෝඩින් දාලා තියෙන්නේ මල්ලි මේ ඉවර වෙලා මම ආපහු ඒක එවන්නම්. එතකොට ඒක බලලා වැඩේ පටන් ගන්න පුළුවන්. එච්චර ලොකු කේස් එකක් නෑ හොඳේ. හා හරි. හරි. 9:30යි බලමු කවුද. චිරන්ත ඉන්නවා, සන්ති ඉන්නවා, දැහැමි දුවත් ඉන්නවා. හලෝ දැහැමි. Hi uncle. දුල්මිනියන්ටිත් ඉන්නවා ඒ පැත්තේ. Uh-huh. ලකිනි ඉන්නවා. මන්දිරා ඉන්නවා දමිත නංගිකෝ ශිරන්ත දමිත නංගි පේන්න ඉන්නවද ඔව් මේ නෑ නේ දමිතක්ක මෙසේජ් එක දැම්මා. මම පොඩ්ඩක් බලන්න. ආ දමිත 9:00ට කියලා ඇවිල්ලා දැම්මා. ඔව් මටත් ඕකේ කියලා දැම්මා ඔයා වෙන account එකකින් ඉන්නේ ශිරන්තනේ මේ මොකේද ආ Zoom එකේද? හරි අවුලක් නැහැ දමිතත් ආවා දමිත ඔයාට අපිව පේනවා ඇහෙනවනේ දමිත ඔයාට අපිව පේනවද ඇහෙනවද තිරේ පේනවද ඔව් අය මාව ඇහෙනව නේද? මට ඇහෙනවා ඇහෙනවා. හරි පේනවා. ඔව් හරි. එතකොට මන්දිරත් ඉන්නවා එයාටත් අපිව ඇහෙනවා තිරේ පේනවනේ ඔව් අය. හරි. දැන් ඇති අපිට අංකල් වැඩේ පටන් ගමු. එච්චර ලොකු වැඩක් නෙවෙයි. එතකොට මේකේ මේ ගයිඩ්ලයින් එක මේ කියවපුවම අපි හැමෝගෙම ඔළුව කචල් වෙනවා. හොඳේ. ඒක වැඩි කියවන්න යන්න එපා. මේකේ මම නිකමට කියන්නම් අපි මොකද්ද මේ කරන්න කියලා නිකමට දැනගන්න එපා. මොකටද මේ තොරතුරු දෙන්නේ කියලා. මොකද ලංකාවේ තොරතුරු අපි මේ චයිනීස් කම්පැනි එකට දෙන්නේ. මේගොල්ලෝ data ocean කියලා AI මේ කම්පැනි එකක්. ඒ AI ට්‍රේන් කරන්න data දෙන්නේ මේගොල්ලෝ තමයි. එතකොට එක්ක ටයිප් කරපු data දෙනවා, එක්ක voice data දෙනවා, එක්ක පින්තූර දෙනවා, එක්ක වීඩියෝ දෙනවා. මොනවා හරි දත්ත මොනවා හරි කුමන හෝ මාදිලකින් දෙන එක තමයි මේගොල්ලන්ගේ රස්සාව, කම්පැනි රස්සාව. එතකොට ඔය Microsoft, Google, Grok ඒ ඕනම AI කෙනෙකුට දැනට තියෙන ඕනම AI කෙනෙකුට මේ voice recognition එක අඳුරගන්න ඒ වැඩේ ඒ ෆීචර් එක හොඳට ක්‍රියාත්මක වෙන්න නම් සිංහල භාෂාවෙන් ගොඩක් ඒවට බෑ. දැන් Grok එක්ක සිංහලෙන් කතා කරොත් ඌ පිස්සු කෙලිනවා. ගොඩක් වෙලාවට chat GTPත් එහෙමයි, Copilot අවුලක් නැහැ. මිනුස් ටිකක් හොඳයි. ඒ වගේ AI වල අඩුපාඩු තියෙනවා සිංහල භාෂාව ගත්තම. එතකොට මේගොල්ලෝ මේ හදන්නේ සිංහල කටහඬ අඳුරගන්න AIව ට්‍රේන් කරන්න data ගන්න එක. ඒක තමයි මුලදී කරේ. ඇත්තටම අර අපේ දෙබස් රෙකෝඩ් කරේ. ඒ දෙබස් රෙකෝඩ් කරන නිශ්ශබ්ද පරිසරයකින් අර රෙකෝඩ් කරන්න කියලා අපිට වදදී රෙකෝඩ් කරගත්තේ. ඒවා තමයි මූලික අදියර. හැබැයි ඒකෙන් අපිට ඇත්තටම කරන්න පුළුවන් උනේ දමිතගේ එකයි ශිරන්තගේ එකයි විතරයි. ඇත්තටම සබ්මිට් කරන්න පුළුවන් උනේ ඉතුරු එකක්වත් බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් හින්දා කරන්න බැරි වුණා. ඒ ප්‍රොජෙක්ට් එක දැන් ක්ලෝස් කරලා තියෙන්නේ. මේ ඒකේ අපිට සල්ලි ලැබෙන්න තියෙනවා දමිතගේ ශිරන්තගේ වැඩේ විතරක්. ඒ ඇරෙන්න ආයි ඒක අපිට එයිද දන්නේ නැහැ. ඒක බලන් ඉන්න ඕනේ ඒකෙද්දී. එතකොට නමුත් අර අච්චර අර තස්මිනුයි සූයිලි එකතු වෙලා අපිට අර කරදර කරේ ඇයිද කියලා දැන් අද ඔයාලට තේරෙයි. හොඳේ. අද තියෙන්නේ දැන් අපිට බාර දීලා තියෙන්නේ ඒගොල්ලෝ මේ සිංහලෙන් රෙකෝඩ් කරපු සෝලෝ වොයිස් රෙකෝඩින් කණෙන් අහගෙන ඒවා සිංහලෙන් ටයිප් කරන්න ඕන.
ඒ ටයිප් කරනකොට මේ ඕගොල්ලන්ට පේන ගයිඩ්ලයින් එක මේ ජාත්‍යන්තරව AI කෙනෙක්ව ට්‍රේන් කරනකොට AI කෙනෙකුට වොයිස් ට්‍රේනින් කරනකොට තියෙන ගයිඩ්ලයින් එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ඒ ගයිඩ්ලයින් එකේ තියෙන ගොඩක් දේවල් අපිට අදාළ නැහැ. මේක අවුලක් නැහැ. Transcription should reflect what the user really says. ඒ කියන්නේ user කිව්වොත් අපි හිතමුකෝ husband කියන එක කිව්වොත් එimhe husband කියලා අල්නයන් ඉවර කරොත් අපි අල්නයන්ෙන් තමයි ටයිප් කරන්නේ. නෑ husband කියලා කියන්නේ husband නේ අල් ඩයන්න කියලා අපි ලිය ටයිප් කරන්නේ. එතකොට user මොනවද කියන්නේ අපි ඒකම තමයි ටයිප් කරන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් කොහොමද ඉංග්‍රීසියෙන් ටයිප් කරනවා. සිංහලෙන් කොහොමද සිංහලෙන් ටයිප් කරනවා. දෙමළෙන් කොහොමද දෙමළෙන් ටයිප්. එතකොට මේවා ගොඩක් වෙලාවට සිංහලෙන් තමයි ටයිප් කරන්න තියෙන්නේ. මේ කේස් එක අපිට අදාළ වෙන්නේ නැහැ නේ කැපිටල් සිම්පල් සිංහල භාෂාවෙන් නැති හින්දා ඒක අදාළම නැහැ. නම්බර් සීක්වෙන්සස් අදාළයි. ඒ කියන්නේ අපි තුමු 2500 කියලා කිව්වොත් අපි 2500 කියලා ඉලක්කමෙන් ටයිප් කරන්නේ. අපි ටයිප් කරන්නේ 2500 කියලා සිංහල අකුරෙන් තමයි ටයිප් කරන්නේ. හරි? ඒක තමයි මේකෙන් මේ කතන්දරේ තියෙන ලොකුවට. letter sequences අවුලක් ඇත්තෙම නෑ අපිට. මොකද මේ ඉංග්‍රීසි භාෂාවේ තමයි letter sequences ගොඩක් තියෙන්නේ. acronyms මොනවා හරි ආවොත් NASA කියලා කිව්වොත් මේක අපි NASA කියලා කැපිටල් අකුරෙන් ටයිප් කරනවා. AIDS කියලා කිව්වොත් ඒකේ විදිහට ටයිප් කරනවා. ඒ විදිහටම ටිකක් ඒවා අර ලෝකෙන් පිළිගන්න දේවල්නේ. ඒකින්ද. abbreviations තියෙන ඒවා ડોක්ටර් කියලා තිබ්බොත් අපි ડોක්ටර් කියලා එන්නේ නැහැ අපිට. abbreviation උත් නැහැනේ සිංහලයේ ලොකුවට. දුල්මිනි තමයි දන්නේ තියෙනවා නම් ඔය ඉතින් දුල්මිනි තමයි දන්නේ සිංහල ගොඩක්. දැන් ડોක්ටර් කියලා දැන් මේ උදාහරණ තියෙන ડોක්ටර් කියලා තිබ්බොත් අපි ડોක්ටර් කියලා තමයි ටයිප් කරන්නේ. DR කියලා ටයිප් කරන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. දැන් මෙතන මිසිස් කියලා තිබ්බොත් අපි මෙතන මේ විදිහට මිසිස් කියලා තමයි ටයිප් කරන්නේ. right? එතකොට ඒකත් අපිට ලොකුවට එන්නේ නැහැ. punctuations මොනවා හරි කතා කරලා ඉවර සිංහලෙන් මෙයා දැන් මේ කතා කරලා ඉවරයි. මෙතන නැවතීම් තිතක් අවශ්‍යයි. මෙතන ප්‍රශ්නාර්ථයක් අවශ්‍යයි කියලා හිතන තැන්වල ඒවල් ඒ විදිහට ටයිප් කරන්න. මම මේක වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ unintelligible words. දැන් ඔය කතා කර යද්දී නිකන් තියෙනවනේ හා හුම් ගානේවා තියෙනවනේ. ඒවා නිකන් අර කිසිම තොරතුරක් දෙන්නේ නැති වචන කතා. දැන් මම ඔය කියලා කිව්වේ ඒක නිකන් කිසිම තොරතුරක් එකකින් පිට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තොරතුරක් පිට වෙන්නේ නැති. අපි තුමුකෝ කතා කර ඉදී දැන් ඔයාලට සාම්පල් බලනකොට තේරෙයි එක එක ඒවා තියෙනවා. එක්කෙනෙක් කතා කර යනකොට මේ මං කතා කරන වේගය වැඩිද නෑ නේද? නෑනේ. හරි. එතකොට නිකන් ඔය ඕගොල්ලන්ට හිතනවා නම් මේ සිංහල දැන් මෙයා මේ කතා කරන් යන එකේ මෙන්න මේ වචනෙන් කිසිම තොරතුරක් ප්‍රකාශ වෙන්නේ නැහැ. නිකන් මේක මේ වැඩක් නැද්දක් කියලා ඒක unintelligible word ගන්නට තමයි ගන්නේ. ඒ වගේ වෙලාවට අපි තරු ලකුණු දෙකක් ගන්නවා ඒ word එක අයින් කරලා. ඒ කියන්නේ word එක escape කරලා තමයි දාන්නේ. අපි තුමුකෝ මේකේ උදාහරණයක් තියෙන මේ stop the music කියලා. එතකොට move කියන එකම අයින් වෙලා තමයි තරු දෙකේ එන්නේ. මෙතන play ප්‍රශ්නාර්ථ ටිකක් ඇවිල්ලා නිකන් අර නිකන් ප්‍රශ්නාර්ථ හිතෙන් හිතන ඒ වගේ වෙලා on Spotify කියලා තියෙන. එතකොට අපි play තරු දෙකක් on Spotify කියලා තමයි කියන්නේ. පිළ words ඔයගොල්ලෝ දන්නවා අර හා හි හූ ගානේවා තියෙන්නේ දැන් අන්න ඒ වගේ ඒවා තමයි ඒවා අපි මාක් කරන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම වැඩේ. වැඩිපුරම තියෙන ඒවා තමයි මම දැන් කරලා සාම්පල් කරපු අහුනේ වගේ ගොඩක්ම තියෙනවා. එතකොට කවුරු හරි ඉතින් මම නුවර යනකොට මට කියලා අහුවොත් එහෙම එතකොට කියලා පටන් ගන්නේ කොටුවයි AH කියලා ටයිප් කරන්න ඕනේ. ඇත්තටම බටන් එක ක්ලික් කරන් තියෙන. බටන් එක ක්ලික් කරපුවම ඒ කෝඩ් එක එතන වැටෙනවා. කියලා ඇහුනොත් ඒක අපි කොටුවයි EH කියන කෝඩ් එක තමයි දාන්නේ. ඒ වගේ words ගොඩක් තියෙනවා. ඉස්සරහටම පෙන්නන්නම්. multiple languages ආවුනොත් අපි හිතමු කවුරු හරි කියනවා දැන් මේක ඒක සාම්පල් එකේ මම පෙන්නන්නේ එක්කෙනෙක් මේ නුවර ගැන දේවල් තමයි කියන්නේ. එතකොට එයා කියනවා නුවර travel කරනකොට කිව්වොත් travel කියන එක English. ඒක travel කියලා සිංහලෙන් ලියන්න බෑ. ඉංග්‍රීසි වලින් ලියන්න බෑ. හැබැයි ඒකට tag එකක් තියෙනවා. ඒ tag එක දාලා තමයි ලියන්නේ. දැන් උදාහරණයට I don't know amigo කියලා තියෙනවනේ. ඒක amigo කියන්නේ ඇත්තටම ඉංග්‍රීසි නෙවෙයිනේ. අමිගෝ කියන්නේ මං හරි කැලිෆෝනියා හරි මොන හරි හරි ඉංග්‍රීසි නෙවෙයි ඔය දකුණු ඇමරිකාවේ පැත්තේ මොකක් හරි තව එකක්. යාළුවාට කියන එකනේ. ෆ්‍රෙන්ඩ් කියන එකමනේ. එතකොට I don't know ES තමයි ෂෝට් කෝඩ් එක. දැන් සිංහල වලට SI ඉංග්‍රීසි වලට EN වගේ. එතකොට ඔයාලට ගොඩක් අහු වෙන්නේ EN කියන එක විතරයි. එතකොට මේක ටයිප් කරන්න ඕනේ මේ විදිහට. tag එක open කරලා tag එක close කරන්න ඕනේ අර HTML වල වගේ. එතන බටන් එකක් තෝරන්න තියෙනවා. මම පෙන්නන්නම්. non speech acoustic events මොනවා හරි වෙන සද්ද ඇහෙනවා නම් අදාළ නැති ඒවා අන්න ඒ වගේ දේවල් තමයි ඒකේ තියෙන්නේ. මම ඒක ඉස්සරහට පෙන්නන්න මම කොළ පාට ලකුණු කරලා තියෙන එක වැදගත්. නමුත් වෙන වෙනම තියෙනවා බලන්න. හරි. නිකමට මේ ටික මම මේවා මේ ටයිප් කරනකොට අපිට ඒ ස්පීච් එකට අදාළව අපිට තියෙනේම තමයි මේ මාක් කරන්න තියෙනවා තමයි මේ තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට ටයිප් වෙලා තියෙන සමහරක් ඒවා. ඒවා අතරේ වැරදි හරි ගස්සන්නත් ඕන අපි. ඒව ඇතුළට මේ කෝඩ් දාන්නත් ඕන.
ඕක තමයි මේ ගයිඩ්ලයින් එක තියෙන්නේ. මේ ගයිඩ්ලයින් එක ගැන මම ටක් ගාලා ආපහු එන්නම් වැඩේට ගිහිල්ලා. එතකොට ඕගොල්ලොන්ට දැන් මේකේ වැඩේ තියෙන්නේ මේගොල්ලොන්ගේ මම ඉල්ලුවා මේ අර කියන වචනේ කියන්න උදේ අපි සාමාන්‍ය කියන්නේ අර පාකිස්තාන් කාරයට අපි තව කෙටි නමක් කියනවනේ. ඒෂාන් කියලා එක්කෙනෙක් ඉන්නේ. එයාගේ මං ඉල්ලුවා මගේ යූසර්ස්ලා ඉන්නවා ටීම් එකේ කට්ටියට වෙන වෙනම යූසර් accounts දෙන්න කියලා. පොර කියනවා බෑ කියලා. ඊට පස්සේ දැන් අපිට සිද්ධ වෙනවා එක යූසර් නේම් පාස්වර්ඩ් එකක් පාවිච්චි කරලා වැඩ ටික ඔක්කොම කරන්න. එතකොට අපිට මේ Google Calendar එක මම හැදුවේ ඒකට. දැන් මම උදාහරණයක් දැම්මා. අද මේ නිකන් බොරුවට දැම්මේ. මේ මෙතන ටාස්ක් එකක් දැම්මා. අද ශිරන්ත ටයිම් ස්ලොට් එක තියෙන්නේ 10 ඉඳන් 11යි. ශිරන්ත 10 ඉඳන් 11 දී වැඩ කරනවා. ඒ වෙලාවට කවුරුවත් ලොග් වෙන්නේ නැහැ මම දෙන යූසර් නේම් පාස්වර්ඩ් එක. ඊළඟට දමිතට දෙනවා අපි 12 ඉඳන් 1 වෙද්දි. ඒ වගේ අපි ටයිම් ටික බෙදාගෙන ඒ වෙලාවට අපි යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරන්නේ නැහැ. සර්වර් එකෙන් අඳුර ගන්නවා කොහොමද මේ එක එක IP වලින් ලොග් වෙන්නේ කියලා. ඒ වෙලාවට මම කියන්නේ මේවා ඩයිනමික් IP routers තියෙන රවුටර් එක කරන් ගිහලා ඔන්න නම් රවුටර් IP එක වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. මේ දෙන පෙන්න කිසිම data එකක් කාත් එක්කවත් share කරගන්න එපා. අම්මත් එක්කවත් තාත්තත් එක්කවත් යාළුවෙත් එක්කවත් කාත් එක්කවත් share කරගන්න එපා. මේවා අපි වගකීමෙන් තියාගන්න ඕන consent එකක් තියෙනවා. ඒක මම ෆයින් කරලා ඉන්නේ. ඒතකොට මේ තොරතුරු මොනවා පිටට ගියොත් අපි ලෝක අමාරුවක වැටෙනවා. right ඒකද මේ මීටින් එකවත් අර මම ඔයාලට YouTube වීඩියෝ එකවත් ඒක අන්ලිස්ටඩ් කරලා එව්වේ කාටවත් පබ්ලිකලි තව කෙනෙකුට මේ අපි ඔන්ලයින් කරන වැඩ කියලා පෙන්වන්න බෑ අපිට. මේවා ඔක්කොම රහසිගතව පවත්වාගෙන යන්න ඕන. right එතකොට අපි ටයිම් ටික බෙදා ගන්න ඕන අන්තිමට අපි ඒක කරමු. right අපිට කරන්න තියෙන ඇත්තම වැඩේ තමයි මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. මේක සර්වර් එකක් තියෙන්නේ ලෝකල් සර්වර් එකක්. ඒ කියන්නේ ඔන්ලයින් සර්වර් එකක් තියෙන්නේ. ඒගොල්ලෝ සර්වර් එක ඔන් කරපු වෙලාවට IP එක වැඩ කරනවා. අනිත් වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒකට වෙබ් ඇඩ්‍රස් එකක් නෙවෙයි තියෙන IP එකක් තියෙන්නේ. මම මේ ලින්ක් එක ඔයාලට එවන්නම්. මේ IP එකට ලොග් වුණාට පස්සේ යූසර් නේම් පාස්වර්ඩ් දානවා. යූසර් නේම් පාස්වර්ඩ් මම ඔයාලට එවන්නම්. ඒ වුණාට පස්සේ ඒ යූසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වුණාට පස්සේ ඔයාලා එන්න ඕනේ මේ apply for work කියන එකට. මම දැන් ඒක ක්ලික් කරන්නේ නැහැ පොඩි ප්‍රශ්නයක් හින්දා. මේක ක්ලික් කරාට පස්සේ මේ apply for work කියලා work එකක් ඔයාලට පෙන්නනවා. ඒ work එක ක්ලික් කරපුවම තමයි මෙන්න මේ පිටුවට එන්නේ. right මෙන්න මේ පිටුවට එන්නේ ඒ work එක ක්ලික් කරපුවම. මතක තියාගන්න එක සැරයක් work එක load වුණාට පස්සේ මේ audio file එකක් මෙගාබයිට් 5.49 එක audio file එකක් load වෙනවා. ඒක load වුණාට පස්සේ තමයි වැඩ කරන්න පුළුවන්. මේ වගේ පොඩි අර තරංගාකාරයෙන් අර හඬ පෙන්නන එකක් එනවා. මේක ආවට පස්සේ තමයි අපි වැඩ පටන් ගන්න. මේක ලෝඩ් වෙද්දිම අපි ඉන්න ඕන. මේක ලෝඩ් වෙන්න විනාඩි 5ක් විතර යනවා. right මේක වේව් ෆයිල් එකක් නේ. ඒක ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා. අපි දෙවෙනි සැරේට ආපහු ලෝඩ් කරගන්න try කරොත් රිෆ්‍රෙෂ් කරලා එහෙම විනාඩි 10ක් විතර යනවා. ඒ කියන්නේ මේක මේ හොඳට high performance website එකක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් ඉන්ටර්නෙට් ස්ථිර IP එකක් තියාගෙන static IP එකක් තියාගෙන වැඩ කරන server software එකක්. හරි? utrans කියන එක. හරි? ඒකින්ද මේක අපි දෙතුන් සැරයක් ලෝඩ් කරොත් ටිකක් පැය ගාණක් යනවා ලෝඩ් වෙන්න. හැබැයි මේක ලෝඩ් කරන්නේ නැතුව අපිට වැඩ කරන්න බෑ. ඉතින් මේ කළු පාට මේ තිරේ එනකම්ම ඉන්න ඕන. right? ඒ ආවට පස්සේ මේ කට් පාර්ට්ෂන් කියන මගුල මට තේරෙන්නෙත් නෑ. මම ඒක ගැන දන්නේ නෑ. ලූප් ෆීඩ්බැක් ප්ලේබැක් කියන එක දාලා තියාගන්න නිතරම මොකක් හරි එකක් ක්ලික් කරාට පස්සේ ඒක ට්‍රැක් එකක් එක පාර්ටිෂන් එක මම මේ ට්‍රැක් එකක් එක පාර්ටිෂන් එකක් කියලා කියන්නේ ඔඩියෝ ට්‍රැක් එක තප්පර 10ක් 15ක් අතර එක පොඩි කොටසකට. හරිද? ඒක දිගටම ලූප් වෙනවා. දැන් ඔයාලට තේරෙයි ඒක බලනකොට. ඔටෝ ස්කෝරලා කියන්නේ ඒක දැම්මොත් එහෙම එකක් ඉවර වෙලා අනිත් එකට යනවා. play appointed partition එකට තෝරන එක ඔටෝ ප්ලේ වෙන්න කියලා. ස්පීඩ් එක අඩු කරන්න පුළුවන්. ස්පීඩ් එක අඩු කරන්න වැඩි කරන්න පුළුවන්. අඩු කරොත් නිකන් හොල්මන් වගේ වෙනවා. භූතයෝ කතා කරනවා වගේ වෙනවා. ඒක තේරුමක් නෑ එකම තියන්න. වොලියුම් කියන එක වැඩිකම තියලා තියාගන්න. play views මෙතනින් කරන්න පුළුවන්. play කරන්න පුළුවන්. pause කරන්න පුළුවන්. මෙතන තෝරන්න තියෙනවා මේක ඉන්වැලිඩ් එකක්ද වැලිඩ් එකක්ද කියලා. ඒක තේරෙයි ඉස්සරහට. අපි කරන්නේ log ගුණා apply for work ගියා. එතනින් task එකක් ඔය table එක පෙන්නනවා. ඒක ඔයගොල්ලන්ට තේරෙයි ක්ලික් කරන්න වෙන තැනක් නැහැ. ඒක ක්ලික් කරපස්සේ මෙතනට එනවා load මේකට පස්සේ load එක බලන් ඉන්නවා. බලන් ඉඳලා මෙන්න මෙතනට එනවා. මේ තියෙන්නේ task. මේ තියෙන task තියෙන්නේ පහළට තියෙන task. එතකොට මේ තියෙන අර තිබ්බ කෝඩ් මෙන්න මෙතනට mouse එක ගෙනිච්චම කියනවා මේ SPK කියලා දාන්නලු the clear various sound and noises made by the speaker that are not part of the prompt text lip smack cough grunt කීක තියෙනවා throat clear දැන් මම කතා කරලා ගෑවොත් එහෙනම් මේක අදාළ නැහැ කතාවට දාලා නැහැනේ කතා කරන කෙනාම කරන වෙන වෙන සද්දයක් නම් මේ කෝඩ් එක අපි දානවා right මේ ක්ලික් කරන් තියෙන එතකොට මේක වැටෙනවා මේ මෙතන ක්ලික් කරොත් ඒක එතනට වැටෙනවා right
කන්නම් ඊළඟට මෙතන තියෙනවා non human noises සතෙක් හරි කෑ ගැහුවොත් ඌණෙක් හරි කෑ ගහන සද්දයක් ඇහුනොත් අර සද්ද ඇහෙන්නේ අර අපිට නිශ්ශබ්ද පරිසරයකම කරන්න කියලා කිව්වේ. ඇයිද කියලා ඔයාලට දැන් තේරෙයි ඈ. ඊට පස්සේ අදාළ නැති වචනයක් තේරුමක් නැති unintelligible වචනයක් තිබ්බොත් එහෙම මේක දානවා. NPS කියලා non primary speakers noise were transcribed by noises of other human being. කවුරු එක්කෙනෙක් කතා කරේ තව කෙනෙක් කතා කරනවා ඒ අතරේ. ඒ කියන්නේ මම කතා කරකිද්දි අපේ අයියා ඇවිල්ලා ආලෝ චුට්මල්ලි කියලා ඇහුවොත් ඒක NPS එකක් ගැන තමයි වැටෙන්නේ. STA කියලා කියන්නේ station noises. This category contain background noises that are not intermittent as has a more or less stable amplitude spectrum over the time. නිකං එයාගේ කතාව අස්සෙන් නිකං ෆෑන් එක සද්දයක් මොකෙක් හරි සතෙක් කෑගෙන සද්දයක් එක දිගටම එනවා. ඒක හිමීට නෙවෙයි ලොකුවට එනවා. අන්න ඒ වගේ එකක් නම් STA කියලා දාන්න. මම උදාහරණයක් දැන් රෙකෝඩ් කරද්දි ලැප්ටොප් එක දානකොට ලැප්ටොප් එකේ ෆෑන් එක කරගෙන සද්දෙක් ගාලා එනවා. අන්න ඒ වගේ එකක් ආවොත් STA කියලා දානවා. මේ වාර පිල වර්ඩ්ස් තියෙනවා මේ තියෙන්නේ ඕ ආ ඊ ඌ හා ඒ වගේ ඒවා. හරි. S කියන එක දාන්නේ වොයිස් එකක් නෑ සයිලන්ස්. වොයිස් එකක් නෑ සයිලන්ස් නම්. Z කියලා දානවා වොයිස් එකක් නෑ හැබැයි පොඩි නොයිස් එකක් තියෙනවා පිටිපස්සේ. වොයිස් එකක් නෑ නොයිස් එකක් තියෙනවා. EN කියලා මේ ටැග් එක දාන්නේ සිංහලෙන් එකක් අතරේ ඉංග්‍රීසි මැදින් වචන තිබොත් මේ ටැග් එක දාලා ඒ ටැග් එකේ මැද තමයි අපි ඒක ලියන්නේ. ෆොරින් එක යූස් වෙන්නේ නැහැ ඒක ගණන් ගන්න එපා. පළවෙනි ID එක මම ක්ලික් කරොත් දැන් මේ වගේ එක ටාස්ක් එකක මේ වගේ ඕඩියෝ එකක් තියෙනවා විනාඩි 2යි විනාඩි 3ක් විතර. ඒ විනාඩි 3ක ඕඩියෝ එක කොටස් 25ක් අතර එකත් 25ත් අතර සංඛ්‍යාවට කඩලා තියෙනවා. මේක 21ට කඩලා තියෙන්නේ. එතකොට එකක තියෙන්නේ තත්පර 10ක් 15ක් විතර තමයි උඩරිම තියෙන්නේ. දැන් මේ පළවෙනි එක ක්ලික් කරපුවාම බලන්න ඔයගලන්ට ඇහෙනවද කියලා මොකද? මෙතන ක්ලික් කරොත් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මෙතන S අකුරක් පෙන්වනවා. මේකෙන් කියන්නේ මේක නිශ්ශබ්ද එකක් කියන්නේ. ඒකෝර මේක අවුලක් නැහැ. එහෙම ඒවා ඉන්වලිඩ්. නිශ්ශබ්දයි නම් වොයිස් එක නැති ඔක්කොම ඉන්වලිඩ්. හොඳේ. වොයිස් එක නැත්තම් ඉන්වලිඩ්. ඒ කියන්නේ S හරි Z හරි දැම්මොත් ඉන්වලිඩ් කියලා තමයි තෝරලා සේව් කරන්න ඕන. ඔන්න මම සේව් කරා. සේව් කරාට පස්සේ මේක දැන් ස්ටක් වගේ වෙනවා නිකන්. හිටිනවා වගේ වෙනවා සිස්ටම් එක. ඔන්න ඔය වගේ එකක මැසේජ් එක ගණන් ගන්න එපා. ආපහු මෙන්න මෙහෙම නිකන් කර්සර් එක පෙන්නනවා නම් සක්සස් සේව් කියලා තියෙනවා නම් රෙස්පොන්ඩින් නම් ඔන්න ආයි වැඩ. හරි. දැන් මම ඊළඟ එක කරපුවම තේරෙයි. ඔන්න දැන් මේක දැන් ක්ලික් කරොත් ඇහුණාද ඔයාලට? එක්කෙනෙක් මට කියන්න. නෑ අයියා ඇහුන්නේ නෑ. මං හිතන්නේ ඔයාගේ හෑන්ඩ් ෆ්‍රී වැටලා හින්දාද දන්නේ. මොකද බොලේ ඒ හෑන්ඩ් ෆ්‍රී එක තාම ඇහෙන්නේ නැහැ නේ. නෑ ඉන්න පොඩ්ඩක් බලන්න. නෑ අයියා. පොඩ්ඩක්. headphone audio same audio select microphone mic හෙඩ්ෆෝන් එකකින් ඉඳ වෙන්න ඕනේ. ඉන්න මම හෙඩ්ෆෝන් එක ගලවලා බලන්න. පොඩ්ඩක් ඇහෙනවද දැන්? ඔව් ඔව් අයියා. පොඩ්ඩක් ඇහෙනවනේ. සෝරි කරන්න දැන් මේ අර හෙඩ්ෆෝන් එකට මේ ඇප් එක සපෝට් කරන්නේ නැහැ. ඔය වෙබ්සයිට් එක. කමක් නැහැ. එතකොට දැන් මේක ක්ලික් කරපුවම
ඔය විදිහට දිගටම ලූප් එක ඇහිගෙන යනවා. මේ ටික තමයි ඇහෙන්නේ. හරි ගොඩක් වෙලාවට මේ වගේ ටයිප් වෙලා තියෙන්නේ කම්පියුටරෙන් ඔටෝ AI වලින්. ඒකේ වැරදි තමයි අපිට හදන්න තියෙන්නේ. දැන් මේකේ මෙයා කියනවා ඔව් 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 ඒක ගොඩක් වටිනවා. ඉතින් අපේ රටේ කියලා මෙයා නිකන් ගාලා සද්දයක් දාන වචන දෙකක්. ඒ වචන දෙක කිසිම තේරුමක් නැති වචන දෙකක්. ඒකින්ද මම මේ දෙකට තරු දෙකක් දැම්මා. ඊපස්සේ කියන් ඉදිරි පැවැත්මට අපේ අතින් වැඩ කටයුතු වලට ඒවට ඉතින් ඇත්තටම සංචාරකයෝ ඇවිල්ලා කියලා තියෙනවා. දැන් මේක අර දෙබසක එක්කෙනෙක්ගේ කොටසක් විතරයි. ඒකින්ද අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි ඇහෙන දේ තමයි ටයිප් කරන්නේ. තුන්වෙනි එක නිකන් බැලුවොත් මේ හැමතැනම සංචාරය කරනවා. කියන්නේ අන්තිමට කියලා ඉවර වෙනවා. එතකොට මෙතනට අපි මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඒක එතනට වැටෙනවා. හරි වැටුණාට පස්සේ අපි මේව සේව් කරනවා. හරි සේව් කරපුවම මොහොම නිකන් සක්සස් සේව් කියලා සේව් සක්සස් කියනවා. නැත්නම් පොඩ්ඩක් හිටලා තමයි ආපහු එන්නේ. හරි ඒක වෙනකන් චුට්ටක් බලන් ඉන්න වෙනවා. තව එකක් අපි බලමු මේක ටිකක් බලමුකෝ. හැබැයි කියලා එයා හුස්මක් ගන්නවා. හරි හොඳට හෙඩ්ෆෝන් එකකින් දාලා ඇහුවොත් ඔයාලට මේව ඇහෙනවා හොඳේ. මේ දැන් සමහරක් ඒවා ඔයාලට ඇහෙන්නේ නැති වෙයි හෙඩ්ෆෝන් එක දාලා නැති හින්දා. හෙඩ්ෆෝන් එකක් දාලා මේක හොඳට ඇහුවොත් අර කන හොඳට වැහෙන්න හෙඩ්ෆෝන් එකක් දාලා ඇහුවොත් හෙඩ්සෙට් එකක් දාලා ඇහුවොත් හොඳට මේක ඔයාලට ඇහෙනවා. right එතකොට මේ හරියදී හුස්ම ගන්න එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනදී මෙයා travel කියලා පාවිච්චි කරනවා. ඒකින්ද මම මේ EN කියන කෝඩ් එක පාවිච්චි කරලා මැදට හිස් තැනක් travel හිස් තැනක් දාලා තියෙනවා. තව උදාහරණයක් ගත්තොත් මෙතන මේ ඉංග්‍රීසි වචන ගොඩාක් තියෙනවා. ඕක දැන් හීනිනුත් ඇහෙනවා අපිට. ඔය එක දිගට 3-4 වතාවක් අහන්න වෙනවා මේක. ඔහොම යනවා. ඔහොම ඉවරම කරලා ඔන්න ඔහොම කරලා ඔහොම ඉවර අන්තිම එක කරාට පස්සේ තව සැරයක් නිකමට බලන්න වැඩේ හරිද කියලා. නිතරම S හරි Z හරි එන එකක් නම් ඒක invalid නැත්නම් valid කටහඬ තියෙනවා නම් valid. එතකොට ওই ටික ඔහොම කරන ගමන් හැම එකක්ම සේව් කරනවා කර යන එකක් ක්ලික් කරනවා හරි වැරදි බලනවා සිංහලෙන් අකුරු නැත්තම් ටයිප් කරන්න ඕන සමහරක් ඒවා ගොඩක් වෙලාට AI ටයිප් කරලා තියෙන්නේ AI ටයිප් නොකරපු ඒවා තියෙනවා නම් ඒවා අපි ටයිප් කරන්න ඕන සමහරක් ඒවා ටයිප් කරලා තිබ්බට ඒ වගේ වැරදි තියෙනවා ඒවා අපි හදන්න ඕන right ඕක තමයි වැඩේ ඊට පස්සේ අන්තිමට දෙපාරක් විතර බලලා ඉවරලා මෙතන උඩ තියෙනවා සබ්මිට් කියන එක කරන්න හරි ඕනනම් සබ්මිට් කරන්න කලින් හොඳට ටිකක් බලලා සබ්මිට් කරන්න. එහෙම සබ්මිට් කරාට පස්සේ අපි ආපහු යනවා apply for work. ඒකට තව අලුත් work එකක් ඇවිල්ලා දෙනවා. ඒක කරනවා. එහෙම තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. 9:52යි වෙලාව මීටින් එක කැන්සල් වෙයිද දන්නේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අපි පොඩ්ඩක් ටයිම් එක වෙන් කරගන්න එක තමයි වැදගත්ම වැඩේ මෙතන. මොකද එකම යූස් account එකකනේ පාවිච්චි කරන්න වෙන්නේ. එතන පොඩි ටයිම් එක යූස් කරගන්න එකේ තියෙන පොඩි දෙයක්. දැන් පොඩ්ඩක් අපි ඒක මේ හරියට කරගන්න වෙනවා. මොනවා හරි ගැටලු තියෙනවා. මට දැනගන්න පුළුවන්ද කම්පියුටර් එකක්ම යූස් කරන්න ඕනද ෆෝන් එකෙන් කරගෙන යන්න පුළුවන්ද? මේක කම්පියුටර් එකක් ඕන වෙනවා. මොකද මේ ඇප් එක මම ෆෝන් එකකින් අරන් බලුවා විකාර වගේ ඊට පස්සේ. කිසි දෙයක් තේරෙන්නේ මේ චයිනීස් අකුරු අරන් මනන් එනවා. වැඩ කරන්නේ නැහැ. ඒකින්ද මේකට අපිට අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන වෙනවා. වැඩ කළ සේව් කරගන්න බැරිනොත් එහෙනම් මලකලියක් වෙන්නේ. එතකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන, ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් හරි ඕන. පසුබිමේ එන ශබ්ද මැකිල යන හෙඩ්සෙට් එකක් ඕන. දැන් අද උදේ මම ටෙස්ටිං එකක් කරා. ඒ කරනකොට අපේ වත්තේත් ලේනෙක් කෑ ගහනවා. මේකේ ගෑනු කෙනා කතා කරන එයාගේ වත්තේත් ලේනෙක් කෑ ගහනවා. දැන් මම බැලුවා මේ අපේ ලේනද ඒ ඔඩියෝ එකේ ඉන්න ලේනද කියලා. ඒ කියන්නේ අපේ පසුබිමේ තියෙන සද්ද ඔක්කොම අපි ඉන්න කාමරයෙන් එන සද්ද ඔක්කොම නැති වෙනවා. දැන් ශ්‍රීලංක මල්ලිට නම් අවුලක් ඇත්තෙම නැහැ. මන්දිරත් මම දැක්කා ඉන්නවා සීල් කරපුවා කාමරයක ඉන්න මන්දිරට අවුලක් නැහැ. දමිතරත් අවුලක් වෙන්නේ නැති වෙයි. මොකද ඕගොල්ලන්ගේ රෙකෝඩින් උතර හොඳට උනානේ. ඒ කරපු ලොකේෂන් වල මං හිතන්නේ මේක කරන්න පුළුවන්. හැබැයි ලැප්ටොප් එකක් ඕන, හොඳ හෙඩ්සෙට් එකක් ඕන,
ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. ඔය තුන අනිවාර්යෙන් ඕන. අපිට තියෙන්නේ පැය 75යි. එතකොට පැය 75ට අපිට එක පැයක් අපි එක පැයක් මේ වගේ කියන්නේ විනාඩි 2.5 ඒවා 40ක් 30 50ක් විතර ඉරනවා පැයකමාරක් දෙයක් විතර යනවා. එතකොට අපි මේ වගේ එක පැයකට ඒගොල්ලෝ මට ඩොලර් 10ක් ගෙවනවා කියලා තියෙනවා. ඒතකොට ඒකින් කොටසක් ඔයාලට හම්බ වෙනවා 50කට වැඩි මම ඔයාලට ගෙවනවා. අපි මේ සබ්මිට් කරන වර්ක් ඒගොල්ලෝ ක්වොලිෆයි කරලා අපිට කියනවා ක්වොලිටි ඇෂුරන්ස් ටීම් එකක් වෙනම ඉන්නවා ඉන්දියාවේ. එයාලා චෙක් කරලා බලලා ඕකේ කරාට පස්සේ ඒගොල්ලෝ අපිට පේමන්ට් එක එවනවා. මොනවාද වෙන තියෙන ගැටලු? ටක් ගාලා අහන්න මොකද අපේ වෙලාව අපරාධ විනාඩි 6 තව තියෙන මීටින් එක ඔටෝ කැන්සල් වෙයිද දන්නේ නැහැ ඒ වගේ. මොනවාද තියෙන ගැටලු? එතකොට දැන් කම්පියුටර් එක නැති කට්ටිය ජොයින් වෙන්නට කමන්නේ යාළ නිකන් බලා ගන්න ඉස්සරහට එන්න වැඩ කරන්න. මේවා තමයි ඇත්තම ඉතින් ඔන්ලයින් වර්ක් කියලා හම්බ වෙන්නේ. নানা ප්‍රකාර විවිධ වැඩ මිනිස්සුන්ට කරගන්න බැරි වෙන විවිධ වැඩ ඔය වගේ හම්බ වෙන්නේ අපිට. දැන් මේක මේ විදිහට වෙන්නේ නැහැ. නමුත් දැන් ඉස්සරහට ඉංග්‍රීසි මේකට කියන්නේ ට්‍රාන්ස්ක්‍රයිබ් කරනවා කියලා. ට්‍රාන්ස්ක්‍රයිබ් කරනවා කියන්නේ මේ කරන වැඩේට ට්‍රාන්ස්ක්‍රිප්ෂන් තමයි මේක හරිම නම. ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කරනවා කියන්නේ ට්‍රාන්ස්ලේට් නැතුව මේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කරනවා. ඇහෙන දේ ඒ විදිහටම ටයිප් කරනවා. මොනවාද අර තව තියෙන්නේ අහන්න තියෙන දේවල් තියෙනවා නම් අහන්න විනාඩි 5ක් තියෙනවා. කට්ටු නැතුනොත් කතා කරගෙන යන්න දිගට මොනවා තියෙනවා නම් අහන්න කට්ට වෙයිද දන්නේ ටයිම් එක කොහමද එතකොට දිනේෂ් මේ දැන් කී වෙනකන්ද මේක අපිට කොහොමද ඕන සෙට් වෙන්නේ? වෙලාවක් කරන්න පුළුවන්. එතකොට දැන් අපි තුමු දැන් හේමාල් ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා හේමාල්ට වැඩ කරන්න පුළුවන් 10 11 එතකොට හේමාල් අපිට කලින් කියන්න එතකොට අපි කැලෙන්ඩරේ වෙන් කරනවා හේමාල්ට ඒ වෙලාව. එතකොට හැමෝටම මම කැලෙන්ඩරේ ෂෙයා කරනවා මේ කැලෙන්ඩරේ. එතකොට ඒ වෙලාවට අපි කවුරුත් ලොග් වෙන්නේ නැහැ. හේමාල් වැඩේ කරලා වෙලා මෙතන ටික් එක දානවා. මම ඒ වැඩේ මම කරා කියලා. එතකොට ඊළඟට දමිතා ලොග් වෙනවා කියමුකෝ. දමිතා කියනවා මම 11 ඉඳන් 12 වෙදි කරන්නට. විනාඩි 30ක් විතර කරලා 11 මාර ඉඳන් 12 මාර කියමුකෝ. දමිතා යන වෙලාවට අපි බලන්නේ නැහැ. දමිතා වැඩේ කරලා එයා ටික් එක දානවා. ඒතර හදිස්සියට කාට හරි කරන්න බැරි නම් පොඩි WhatsApp message එකක් දාන්න ඒ වෙලාව වෙන් කරගන්න. එතකොට අපිට රැය එළි වෙනකන් උදේ දවල් ඕන වෙලාවක මේක එක දිගට කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නෑ. ඕගොල්ලන්ට කැමති වෙලාවක වෙන් කරගෙන කරන්න පුළුවන්. හැබැයි එකක් ඕවර්ලැප් වෙන්න බෑ. ඒකයි වැඩි. හරි එතකොට මේ වොයිස් ක්ලිප් තිබ්බනේ. ඔව්. එතකොට දැන් මම තෝරගත්ත කියමුකෝ වොයිස් ක්ලිප් එකක්. ඔව්. එතකොට දැන් ඒක ඉවර වෙනකම් මම කරන්න ඕනද නැත්නම් ඔව් ඒකේ ඔව් 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 ඔව්. මොකද දන්නවද දැන් මම ඔයාලට පේමන්ට් එක කරගන්න හොයන්නේ කවුන්ට් කරගන්නේ මේ ටාස්ක් වලින්. දැන් මේක එක ටාස්ක් එකක් නේ. මේ එකක්නේ. ඒතකොට මේක හේමාල් කරන්න මේක කරන්න ඕනේ. මේකේ විනාඩි 2.5 ඉවර කරලා සබ්මිට් කරපුවම තමයි හේමාල්ගේ ටාස්ක් එක ඉවර. හේමාල් මේකේ භාගයක් කරලා දමිතා මේකේ භාගයක් කරලා දමිතා නම් අන්තිමට සබ්මිට් කරේ දමිතට තමයි පේමන්ට් එක යන්නේ හැදෙන්නේ. එතකොට දැන් කොහොමද දැන් එක ක්ලිප් එකක් අරගෙන දැන් කෙනෙක් වැඩ කර ඉද්දී දැන් ඊළඟට ලොගින් වෙන කෙනාට මේ පෙන්වන්නේ විව් කරන්නේ අර මම නම් මුලින්ම ලොග් වුණේ මට මම වැඩ කර හිටිය ක්ලිප් එකද නැත්නම් එයා වෙන ක්ලිප් එකක් ගන්න ඕනද කොහොමද ඔටෝමැටිකලි මෙතන නිතරම පෙන්වන්නේ එක ක්ලිප් එකයි. හරිද? එතකොට දැන් හේමාල් සබ්මිට් කරොත් එහෙම දමිතා ලොග් වුණාට පස්සේ දමිතට පෙන්වන්නේ වෙන එකක්. එකයි පෙන්වන්නේ. දමිතා ඒක කරේ නැතුනොත් හේමාල් ආයෙනකොට තියෙන්නේ දමිතා කරපු නැති එක. එතකොට හේමාල් එක කළා සබ්මිට් කරොත් ඒක එතනින් නැති වෙනවා. ඊළඟට ආයි හේමාල් එකක් කරගෙන ඉඳලා බ්ලාග් කරලා සබ්මිට් කරන්න නැතුව ගියොත් දමිතට ඒක පෙන්වනවා. දමිතා ඒක ඉවර කරලා දමිතා සබ්මිට් කරොත් ඒක දමිතට යනවා. ඒ කියන්නේ නිතරම පෙන්වන්නේ එක ටාස්ක් එකයි එතන පෙන්වන්නේ. ඇප්ලයි ෆෝ වර්ක් වල. සබ්මිට් කරපුවා ඒක නැති වෙලා අලුත් එකක් ඔටෝමැටිකලි එනවා. ගොඩක් එකපාර පෙන්වන්නේ නැහැ. ඒක ලයිස්තුවක් එන්නේ නැහැ වැඩ. හරි එතකොට මේ ඔය සාමාන්‍ය උතන මේ එක ක්ලිප් එකක් විනාඩි කීයක් වගේ දිනේෂ් 2.5යි 3ක් විතර එන්නේ තව විනාඩි. හා හා ඒවා තප්පර 10 15 වට කඩලා තියෙනවා හොඳේ. සිංහලෙන් මේ ටයිප් වෙලා තියෙන්නේ නේද? ගොඩක් ඒවා ටයිප් වෙලා තියෙන්නේ. ගොඩක් ඒවා ටයිප් කරලා තියෙන්නේ. හැබැයි දැන් සාමාන්‍ය මිනිස්සු මනෝවිද්‍යාවල දෙයක් කියව දැන් මේ කොලයක් කියන එක කිව්වොත් එහෙම කොයන්නයි අල්කයන්න දැක් ගමන් කොලයක් කියලා ඉබේම කියවනවා වචනේ. අපි අර සම්පූර්ණ අකුරු අකුරු කියවන්නේ නැහනේ. ඒක නිසා පොඩ්ඩක් බලන්න ටයිප් වෙලා තිබ්බට දැන් අම්මා කියලා ලියලයි අවුමා කියලා ලියලා තිබ්බොත් ඕගොල්ලෝ අම්මා කියලා තමයි කියවන්නේ. ඒක ඉතින් අකුරෙන් අකුර බලන්න වෙනවා පොඩ්ඩක්. ටයිප් වෙලා තිබ්බට පොඩි චෙක්අප් එකක් දාන්න. මොකද මේ AI ටයිප් කරගන්න එක නෙමෙයි තියෙන්නේ. AIව නෑ AI ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා කියන එක තමයි අපි මේ එයාට උගන්වන එක තමයි අපි මේ කරන්නේ. තාම මොනවාද ඒ තියෙන්නේ? දොල්මිනී
නැද්ද මොකවත්? නෑ අයියේ හරි. මන්දිරාටත් නැතුව ඇති මොකක්වත්. මේවා සිම්පල් ටාස්ක් යාලට. දමිතලාට එහෙම සිරන්ත මාලිටත් කේස් එකක් නෑනේ. පොඩි කේස් එකක් තියෙන්නේ මේ බෝරින් ඒකාකාරී වැඩක් තියෙන්නේ. ඔය අවුලන්නේ. මේ තමන් කැමති වෙලාවක කරත හැකි මේ ටාස්ක් එක නම් අර හේමල් අහපු එක හොඳයි. ඉවරම කරලා සබ්මිට් කරලා වෙන්න නැත්නම් ඊළඟට එන එකට තමයි ඒ සල්ලි ටික කවුන්ට් වෙන්නේ. හොඳයි. පොඩ්ඩක් පුළුවන් නම් තමන් ටාස්ක් කීයක් කරාද කියලා නිකන් මතක තියාගන්න. ටාස්ක් මං අද 5ක් කරා කියලා නිකන් පොලේ කහේ ලියලා තියාගන්න මේ. ඒතර පේමන්ට් මොන හරි පැටලුනොත් මට හදාගන්න පුළුවන් නේ. ඒගොල්ලෝ දන්නේ නෑ මම මේක මේ හැමෝටම දෙනවයි කියලා. ඒගොල්ලෝ කියලා තියෙන්නේ මට විතරක් කරන්න කියලා මගෙත් එක ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙන්නේ. මං කාටවත් කියන්නෙත් නෑ අම්මා පල්ලයි මද ප්‍රොමිස් කියලා තියෙන්නේ. ඒකින්ද අපි මේක රහසිගතව බෙදාගෙන කරගෙන යන්න. මට මේක කරන්න බෑ වෙලා නෑ මං අර දැන් වැඩ කරන්නේ නෑ නිකන් ඉන්නනේ බලන්නේ. මේ එන වැඩ අපරාධේ ඉන්විටේෂන් එන වැඩ මේවා මං ප්‍රොපෝසල් ලියලා ගන්නේව නෙවෙයි අප්වර්කෙන් නිකන් එනේවා. ඒකට මං බෑ කිව්වොත් කාටවත් නෑනේ. ඒකින්ද මම මේවා අරගෙන මට තේරෙනවද කියලා බලලා කරන්න පුළුවන් කට්ටියට දෙන එක තමයි කරන්නේ. තව මොනවද තියෙන්නේ? ෆෝන් වලින් කරන්නත් අමාරුයි වැඩේ. ෆෝන් වලින් කරන්න බෑ. ලැප්ටොප් එකයි හෙඩ්සෙට් එකයි තමයි ඕන. මේක මම රෙකෝඩින් එකත් ෂෙයා කරන්නම් කාත් එක්කවත් ෂෙයා කරන්න එපා. අන්තිමට අපි ඔක්කොම කරලා සබ්මිට් කරලා සල්ලි එන්න ඕන මෙන්න තියෙද්දි කවුරු හරි මේක ඔන්ලයින් හරි දාලා මොනවා හරි කරලා උන්ට වුණොත් උන් අපිට පේමන්ට් එක නොකර ඉඳී. හොඳේ. ඉතින් ඒකින්ද මේ අපි පුළුවන් තරම් මේක මේ රහසිගතව මේකේ තියෙන තොරතුරු user ID password පාවිච්චි කරන්න එකට කාටවත් බෙදා ගන්න නැතිව එකම වෙලා දෙන්නෙක් ලොග් වෙන්නේ නැතිව පොඩ්ඩක් බලන්න. එන අර්බුද මං කියන්නම් එක සැරයක් මේක ලෝඩ් වෙලා අපි බැරි වෙලාවත් වෙබ්සයිට් එක රීෆ්‍රෙෂ් කරොත් ඊළඟ සැරේ ලෝඩ් වෙන්න පැය ගාණක් යනවා. නිකන් අර සර්වර් වල තියෙන ඔය Cloudflare කියලා ඔයගොල්ලෝ අහලා ඇති අර එකම මැෂින් එකකින් රික්වෙස්ට් 10ක් 15ක් එක දිගට එනකොට ඒක රිජෙක්ට් කරනවා බ්ලැක් ලිස්ට් කරනවා සර්වර් එකෙන්. ඒත් ආයා මේක ලෝඩ් කරන් ඉඳලා එකපාරම නෑ ආය මුලින් ඉඳන් කරනවා මං කියලා මේ F5 ගොත් හරි වෙබ්සයිට් එක රීෆ්‍රෙෂ් කරොත් හරි මේක ලෝඩ් වෙන්න විනාඩි 30කුත් යනවා සමහරවිට. හිතා ගන්න බෑ ඇයි කියලා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. මේ මං හිතන්නේ සර්වර් වල මොකක් හරි අවුලක් තියෙන්නේ. මේ ටෙක්නිකල් සර්වර් වල. සේව් කරාට මේ සේව් බටන් එක ක්ලික් කරාට පස්සේ ටිකක් ස්ටක් වෙනවා වගේ වෙනවා. ඒකත් චුට්ටක් බලන්න ස්ටක් වෙලා තියෙනවා කියන්නේ තාම සේව් වෙනවා. සේව් වුණාට පස්සේ මොකක් හරි ටිකක් පොඩි ඇක්ටිවිටි එකක් වෙනවා ඔයාලට බලන්න පුළුවන් දැන් නම් වැඩි හරි කියලා. right? මේක ඉතින් මේ හීනෙනුත් පස්සේ මතක් වෙනවා මේ කියන ඒවා. මොකද මේක දහසරයක් විතර අහන්න වෙනවනේ එකම මේ ට්‍රැක් එක ආයි ආයි. කාට හරි මොනවා හිතා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම මේ නිකන් කවුරු හරි ප්‍රශ්නයක් අහද්දි මේ නිකන් කියව කියව ඉන්නේ. දැහැමිලාට බැරි වෙයි නේද ලැප්ටොප් එකක් හොයාගන්න පුළුවන් වුණාද ඔය? නෑ අංකල් තාම බැරි වුණා. ඕන් දුල්පිනි දැක්කනේ ඇන්ටිලාට වෙලාවක් නැල්ලු මේ දුව ළමයි ගැන බලන්න දැන්. එහෙම කිව්වොත් මට අද දුකක් හිතුණා මේ අපි ගැන බලන්න දැන් කවුරුත් නැහැනේ අංකල් කියලා කියනවා. දැහැමි කියනවා කියන්නේ හිතා ගන්න පුළුවන් දුල්පිනි නේද? ඒකනේ. එතකොට ගෙදර එක පාවිච්චි කරන්න බැරිද? ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් හරි මේකට පාවිච්චි කරන්න නම් පුළුවන්. ඉතින් වැඩේ තියෙන්නේ හැබැයි මේ දැහැමිට දැන් මේක අර මේ රෑ එළි වෙන වෙලාවට කරන වැඩක් නෙවෙයි හින්දා ගෙදර ඉඳනුත් දැහැමිට කරන්න පුළුවන්. දැහැමි අපිට කලින් කියන්න හැබැයි මම මේ වෙලාව ගන්නවා කියලා. දැන් මෙතන ඉන්න ගොඩාක් කට්ටිය ඔෆිස් වල වැඩ කරන කට්ටිය. ඒතකොට දැහැමි නිකම්ම ගෙදරටලා ඉන්න කෙනෙක් කැම්පස් එද්දි. එතකොට දැහැමිට ඕන නම් උදේවරුේ ඔය දවල් වරුේ 8:00 ටයිම් එක ගන්න පුළුවන්. අපි එක්කෙනෙක්වත් මේ වැඩ කරන්නේ නැහැ වගේ වෙලාවට ගොඩක් වෙලාවට. මේ එහෙම. කවුරුත් එහෙම මේ වැඩ කරන අඩුයි. ධනුක සූරෙන් ඉන්නවා. ධනුක සූරෙන් අධිකාරී. දුල්මිනි මතකද ධනුකයා? හායි 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 මතකද කට්ටියට දැන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් දැන් ඇවිල්ලා කම්පැනි එකේ වැඩ. ධනුකටත් කොයිද චූසා දායිම ධනුක ධනුක සද්දයක් හෙලෝ නැහැ. හෙලෝ ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා දැන් නම් ඇහුණා. කොහෙද ඉන්නේ කියලා අහන දුල්මිනි. වර්චුවස් එකේ ඉඳි කියලා ඇහුවා. මම පොඩි ඉන්නේ. නෑ කොළඹ ඉන්නේ ධනුක ඇන්ඩි? කම්පැනි එකේ මම බත්තරමුල්ලේ අයි ටර්මිනල් කියලා කම්පැනි එක. හොඳයි හොඳයි. එතකොට ඉෂාරා මොකෝ තත්ත්වේ ඔයාට 8:05 කොහොම 8:05 නේ 8 දන්නේ නැහැ. ඔයා ඉතින් සිංගර්නේ. නව මේ මාසේ රිසයින් වෙනවා සිංගර් එකේ. එතකොට මගේ ටයිම් එක වෙනස් වෙනවා.
ඊට පස්සේ එතකොට මොකද මට කරන්න මේකට යන්නේ? මම මේ HNB ඇෂුරන්ස් එකට ජොයින් වෙනවා. හොඳයිනේ ධම්මික පෙරරත් එක්ක අමාරුයි. හැබැයි HNB එකත් ධම්මික පෙරරගේ දන්නේ නැහැ නේ. සම්පත් එකනේ. ඈ, නෑ නේද? HNB එක අපේ කවුද? යාළුවෝ ඉන්නව නෑ ලොක්කෝ නෑ එහෙම උඩ ඉන්න උදව්වක් කරන කියන්නේ. එහෙමද? හා හා. ඔව්. HNB thank එකට you. මම 10ක් 15ක් දාලා තියෙනවා ළමයින්ට තනිකර. එහෙමද? හා. උදව්වක් කරන කියන්නේ හෙඩ් ඔෆිස් එකේ ඉන්නවා එක්කෙනෙක්. තව එතකොට එහෙමද? ඉෂාරාට ටයිම් එක කොහොමද ඉෂාර දැන් අන්තිමට මම මේක ඉවර කරන්නම් කතන්දරේ. දැන් ටයිම් තමන් කියලා එවන්න මේ මට එවන්න මේ මම මේ වෙලාවට කරනවා කියලා. කවුරු හරි දන්නවනම් ඔයාලට පුරුදු නම් Google Calendar ඔයාලටම ටාස්ක් එකක් ඇඩ් කරන්න මම අවසර දීලා තියෙන්නේ. ඔයාලටම ටාස්ක් මකන්නත් පුළුවන් වෙනස් කරන්නත් පුළුවන් ටික ඒවා කරන්න පුළුවන්. තමන් දාලා බලන්න ඕවර්ලැප් වුණොත් එහෙම හදිස්සියවත් අහු වුණොත් අපි ඉවරනේ අපරාධනේ කරන වැඩේ. මොකද සුද්දෝ හරි චයිනීස් උනුත් හරි කැපටි වැරද්දක් අපෙන් ඉරවන්න. මොකද අන්තිමට සල්ලි ගෙවන්න ඕනේ නැහනේ. අර A4 පිටුවක් ටයිප් කරන්න දීලා $10කට එක අකුරක් වැරදිච්ච ගමන් ඒ කොලේ වැරදි කියලා ඒ කොලේට ගෙවන්නේ. උන් ඒ අකුර හදා ගන්නවා. අපිට නිකන් ඉන්න තමයි තියෙන්නේ ඊට පස්සේ. ඒක හින්දා මේ ටයිම් එක ඕවර්ලැප් වෙන්නේ නැතුව ටයිම් ටික බෙදාගෙන මට හැමෝම WhatsApp වලත් මට පුළුවන් Google Calendar එකට දාන්න. ඒකට Google Calendar බැලුවා මම මේ වෙලාවේ කරන්න කියලා. තමන් කැමති වෙලාවට කරන්න පුළුවන්. ටයිම් ටික මට එහෙනම් දාන්න. තව මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? මොන හරි ගැටලුවක් කරගෙන යද්දී ආවොත් මට මැසේජ් එකක් දාන්න. මම ඔය මල් පැලයක් හරි හිටගෙන කොහේ හරි ඉන්නවා. ඒ වෙලාවට ඉතින් ටක් ගාලා මම රිප්ලයි එකක් දාන්නම්. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. රෙකෝඩින් එකත් මම ඔයාලට WhatsApp එකෙන් ෂෙයා කරන්නම්. මේ කියපු කිසි තොරතුරක්වත් යූසර් නේම් එකක්වත් පාස්වර්ඩ් එකක්වත් මොනවත්ම කාටවත් කියන්න එපා. මැසේජ් මොන හරි එනවා වගේ බලමු. නෑනේ. හරි එහෙනම් ওই ටික තමයි මට කියන්න ඕන උනේ. මං එහෙනම් ඔයාලා මට ටයිම් එවන්න. අද කවුරු වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවද? WhatsApp එකේ ලකිනී අංකල් අද කවුරු හරි වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට WhatsApp මැසේජ් එකක් දාන්න.